ඔන්න දුවේ පුතේ එක ලස්සන මල් උයනක හරිම ලස්සන රෝස කුමාරිකාවක් හිටියා. එයා හිතුවේ මුළු උයනෙම ලස්සනම මල එයා කියලා. ඒක නිසා එයාගේ ළඟ තිබුණු කටු තියෙන පතොක් ගහට නිතරම සමච්චල් කළා. ඔයා කොච්චර කැතද? බලන්න මගේ පෙතිවල ලස්සන. රෝස කුමාරිකාව නිතරම කිව්වා. පතොක් ගහ නිශ්ශබ්දව හැමදේම අහගෙන හිටියා. එක දවසක් මුළු පළාතටම ලොකු නියඟයක් ආවා. උයනේ තිබුණු වතුර හිඳිලා ගියා. රෝස කුමාරිකාවගේ පෙති පර වෙන්න ගත්තා. එයාට හරි තිබහක් දැනුණා. ඒ වෙලාවේ එයා දැක්කා පුංචි කුරුල්ලෝ ඇවිල්ලා පතොක් ගහේ කඳ සිදුරු කරලා වතුර බොනවා. රෝස කුමාරිකාවට ලැජ්ජ හිතුණත් එයා පතොක් ගහෙන් වතුර ටිකක් ඉල්ලුවා. පතොක් ගහ ඉතාම කරුණාවන්තව එයාට වතුර දුන්නා. මේ දිහා බලාගෙන හිටපු ඒ උයන ආරක්ෂා කරන සුරංගනාවිය එතනට ආවා. එයාගේ මන්තර දණ්ඩ වනලා මේ රෝස කුමාරිකාවට ආයෙත් පණ දුන්නා. ඉතින් එයා රෝස කුමාරිකාවට කිව්වා, රෝස කුමරිය, ලස්සන තියෙන්නේ පිටත පෙනුම නෙවෙයි. අනිත් අයට උදව් කරන හදවතේ. අද ඔයාගේ පණ බේරුනේ ඔයා අවමන් කරපු මේ පතොක් ගස නිසා. ඉතින් එදා ඉඳන් රෝස කුමරිය කාවවත් පහත් කරලා සැලකුවේ නැහැ. එයා හැමෝම එක්ක සතුටින් හැමෝටම හොඳින් සලකගෙන හිටියා.